මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. මේ අඹ පැලයක් හිටවලා මෙන්න මේ වගේ කුඩා අවස්ථාවේදීම අපි හරියට කප්පාදුව ආරම්භ කරොත් අපිට මේ ගහෙන් හොඳ පළදාවක් ගන්න පුළුවන්. ඒ වගේම ගහ හරියාකාරව නඩත්තු කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට ලෙඩ රෝගත් අවම කරගන්න පුළුවන්. ඉතින් මේ කප්පාදුව ඔයා පැලේ හිටවලා මාසෙකදී ආරම්භ කරත් ගැටලුවක් නැහැ. හැබැයි අපි මේ පැලේ හිටවලා සාමාන්‍යයෙන් අඩි 1.5ක් විතර උසින් තමයි කපන්න ඕන. ඒ කියන්නේ මේක බලා ගන්න පැහැදිලිම විදිය තමයි. දැන් මෙන්න මේ පැලේ බලන්න මේ තියෙන්නේ බද්ධ කරපු රිකිල්ල. හරි? එතකොට මේ බද්ධ කරපු රිකිල්ලෙන් ආපු මෙන්න පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක. එතකොට සාමාන්‍යයෙන් අපි තුන්වෙනි එක තමයි කපන්න ඕනේ. නමුත් ඔයාට මේක හරියටම අඩි 2.5 එහෙම කියලා බලනවට වඩා පැලේ මුල ඉඳලා අඩි 1.5 2 වගේ අතර තියෙන මෙන්න මේ වගේ කොළ ඝනට තියෙන තැනක් බලන්න. මොකද මේ වගේ තැනක එතකොට උඩින් තමයි කපන්න ඕනේ. එතකොට මේ වගේ තැනකින් කැපුවොත් අපිට රිකිලි වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. මොකද මෙතන සෛල ප්‍රමාණය වැඩි. ඒ නිසා රිකිලි වැඩි ප්‍රමාණයක් අරගෙන අපිට ඒකෙන් 3ක් හෝ 4ක් බෙදලා හදා ගන්න පුළුවන්. දැන් සමහර අය කියනවා අඩි 3ෙන් තමයි කපන්න ඕන නැත්නම් ගහ පහත් වෙනවා එහෙම කියලා. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. අඩි 3ෙන් කපන්නත් පුළුවන්. එහෙම කපනවා නම් ඔයා මේ විදියට තනි කඳ ගන්න ඕනේ අඩි 3ක් උසට. ඒ වගේ අරගෙන මේ වගේ තැනකින් බලලා කපන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා හොඳයි අඩි 1.5 වගේ උසින් කපා ගත්තා නම් අපිට මේ ගහ ලස්සනට හදා ගන්න පුළුවන්. මොකද මෙතනින් එන රිකිලි වලින් අපි රිකිලි 3ක් හෝ 4ක් ගන්නවනේ. එතකොට ඒ රිකිල්ලත් අඩි 1.5ක් 2ක් වගේ උසින් නැවතත් කපලා ඒ විදියට තට්ටු විදියට ගන්නවා. එතකොට ගහ පහත් වෙන්නේ නැහැ. ලස්සනට මෙහෙම උඩ අතට හැදෙනවා. දැන් බලමු මෙන්න මෙතනින් තමයි අපි කැපුම යොදන්න ඕන. සාමාන්‍යයෙන් මෙන්න මේ අතු රිකිලි ටික තියෙන තැනින් සෙන්ටිමීටරයක් සෙන්ටිමීටර භාගයක් විතර වගේ තියලා මෙන්න මේ විදියට කපා ගන්න ඕනේ. හරි? දැන් මේ විදියට කැපුවට පස්සේ දැන් මේක පළවෙනි කැපුමනේ. පළවෙනි සහ දෙවෙනි කැපුම වගේ අවස්ථාවල ඇත්තටම මේක මුකුත් ආලේප නොකරට ගැටලුවක් නැහැ. සමහර අය බයයි මෙහෙම ගහ හරහට කැපුවම මැරෙයි. එහෙම අඹ ගස් මැරෙන්නේ නැහැ. නමුත් මම යෝජනා කරනවා ඔබට අධික වැසි අවස්ථාවලදී මේක කපන්න එපා. සාමාන්‍ය මේ වගේ කැපුමක් යොදලා දවස් 2ක් විතර වේලුණා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ලොකු ගහක් වුණාට පස්සේ කියන්නේ තුන්වෙනි කැපුම වගේ යනකොට ගහ ටිකක් මෝරලානේ. එතකොට මේ කැපුම් තුවාලේ ටිකක් ලොකුවට තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවේ ඉඳලා අනිවාර්යෙන්ම ඔයා මේකට දිලීර නාශකයක් ආලේප කරන්න ඕන. ඔය වෙළඳපොලේ තියෙන ඔය කිමිකල් ෂොප් වල තියෙනවා පැලවලට ගන්න දිලීර නාශක. ඒ වගේ දිලීර නාශකයක් ආලේප කරන්න ඕන මේ කැපුම් ස්ථානේ. එහෙම නැත්නම් ලොකු ගස්වල අපිට පුළුවන් හાર્ඩ්වෙයාර් එකකින් දැව ආරක්ෂක වගේ දෙයක් ගෙනල්ලා ආලේප කරත් ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් මේ පැලේ ඔයා ගෙවත්තක හිටවපු එකක් නම් මේකට ඇත්තටම පොහොර යොදන්න අවශ්‍ය නැහැ. මොකද අපි මේ පැලේ හිටවද්දී කාබනික පොහොර ටිකක් එකතු කරගෙනනේ තියෙන්නේ. මම කලින් අඹ පැලයක් හිටවන ආකාරය පිළිබඳව වීඩියෝ එකක් කරා. ඉතින් ඒකේ ලින්ක් එක මම මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. වාණිජ වගාවකදී නම් මේ පැලේ කප්පාදුව කරාට පස්සේ පැලේ මුල ඉඳලා අඟල් 6ක් 8ක් වගේ ඈතින් මෙන්න මේ වගේ රවුමට හදාගෙන ඒකට ඔය නයිට්‍රජන් අඩංගු මේ නීල් කැට හරි ඒ වගේ පොහොර ගොඩක් දාන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 25 30ක් වගේ පොඩි ප්‍රමාණයක් දැම්ම නම් හොඳටම ඇති. මොකද වාණිජ වගාවේදී අර හැම ගහක්ම එකම මට්ටමේ පවත්වා ගන්න ඕන නිසා තමයි මේ විදියට පොහොර යෙදීමක් කරන්නේ. ගෙවත්තක පැලයක් හිටවද්දී නම් ඇත්තට මෙහෙම පොහොර යොදන්න අවශ්‍යතාවයක් නැහැ.